Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද හදාන්නේ රසකාරක නැති රසම රස සෝයා මීට් එකක්. අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම නටනු වතුරට සෝයා මීට් ටිකක් එකතු කරලා ඒකට ලුණු ටිකක් දාලා හොඳින් සෝයා මීට් ටික තම්බ ගත්තා. ඊළඟට ඒක පැත්තකින් තියලා අපි මේ සෝයා මීට් එක රස කරගන්න හදාගන්න මැජික් මික්ස් එක තමයි හදන්න යන්නේ. මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට ගම්බිරිස්, වියලි මිරිස්, මහතුරු දාලා චුට්ටක් බැද ගන්න තමයි ඕනේ. ඊට පස්සේ ඒක හොඳට බ්ලෙන්ඩ් කරලා අපි චූඩි කුඩු එකක් හදා ගන්නවා. බ්ලෙන්ඩ් කරලා හදාගත්ත කුඩු එක. ඉතින් ඊට පස්සේ මම මේකට අවශ්‍ය කරන ලුණු, කරපිංචා ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපි පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට ඒකට ලුණු, කරපිංචා, සුදු ලුණු සුට්ටක් එකතු කරලා තෙලේ හොඳට ඒ ටික බැදගෙන ඒකට සෝයා මීට් ටික ඇඩ් කරගන්න ඕනේ. පස්සේ අපේ සෝයා මීට් කරි එකට ලස්සන පාටක් එන්න ඕනේ නේද? අපි ඒකට කහ කොට චුට්ටක් එකතු කර ගන්නවා. ඊළඟට අපි කරන්නේ අපි කලින් හදාගත්ත මැජික් මික්ස් එක මේ සෝයා මීට් එකට එකතු කරගන්න එක. මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගමු. වෙලාවක් යනකොට අපි සෝයා මීට් කරි එක හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්නකො මේකේ රස පාට කොහොමද කියලා. මේක රස පාට විතරක් නෙමෙයි මේක හරිම රසයි. විනාඩි 5ක් විතර කුක් කරගත්තට පස්සේ මෙන්න තියෙන අපේ රසම රස සෝයා මීට් කරි එක. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න. මේක හරිම රසයි. මේක බත් එක්ක විතරක් කන්නත් පුළුවන්. වෙන කිසිම හොති එකක් නැතුව. ඉතින් මේක හරිම රසයි. ඕගොල්ලෝ try කරලා බලන්න.